දී කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා කියලා තහවුරු කරගන්න යොදා ගන්නා පරීක්ෂණය. දැන් මේක හොඳට අහගෙන ඉන්න. වෙන වැඩ මුකුත් කරන්න එපා පුතේ. හොඳට මොනවා හරි වෙන වැඩක් කරනවා නම් ඒක නවත්තලා හරිද මේක හොඳට අහගන්න. මේක ඊටාම අමාරුයි හොඳට මේ ඔළුවෙන් මේක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ඒක මේ ඔළුවට යන්නේ නැහැ. හොඳ අවධානයෙන් මේක අහන් ඉන්න. මේකට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඇබ සහිත සමාන ප්‍රමාණයේ බෝතල් 5ක් ඕනි. ඇබ තියෙන බෝතල් 5ක් ඕනි සමාන ප්‍රමාණයේ. ඊට පස්සේ එල් හැඩති සමාන ප්‍රමාණයේ වීදුරු නල 5ක් ඕනි. මේ තියෙන වීදුරු නල 5. චූෂකයක් ඕනේ. මෙන්න මෙතන චූෂකයක් තියෙනවා. ඒක තමයි වතුර ඇදෙනවා. පහට ඇදෙනවා. චූෂකය කියලා කියන අදිනවා වගේ දේවල්. මැඩියෙක් ඕනේ මේ වැඩේට. මැඩියෙක් ඕනේ. හරිද? මැඩියෙක් ඕනේ. හරිද? මේවයි කරන්නේ මෙන්න මේ විදිහට පුතේ මේ බෝතල් 5 මෙන්න මේ විදිහට ස්ථාපිත කරනවා. පළවෙනි එකට දානවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH කියලා කියන්නේ ඒවට. KOH දානවා. දෙවෙනි එකට හුණු දියර දානවා. තුන්වෙනි එකට ගෙම්බෙක් දානවා. හතරවෙනි එකටත් හුණු දියර දානවා. ඊට පස්සේ ඊළඟට ජලය දානවා. පස්වෙනි එකට ජලය දානවා. හරි. ඔන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ මේවා ගානට මේ L මේ U හැඩති මේ L හැඩති බට දාලා මේ ටික ගානට මේ විදිහට මේ L හැඩති බට දාලා ඉතින් U හැඩති බට නෙමෙයි L හැඩති බට මේ L ආකාරයේ තියෙන මෙතනත් L ආකාරයේ තියෙන බටය මෙතනත් L ආකාරයේ බට මේ දෙක ජොයින් වෙලා තියෙන එක මේ මෙතන මෙන්න මේව මේක පොඩි මේ ජොයින්ට් එකක් වගේ තියෙන මේ ජොයින් වෙලා තියෙන මේ L හැඩති බට දෙක. දැන් මෙතන L හැඩති බටයක් තියෙනවා මේ මෙතන L හැඩති බටයක් තියෙනවා මේ දෙක ජොයින් වෙලා තියෙනවා. හරි ඔය විදිහට මෙහෙම මේ බඩේ ජොයින් කරලා තියෙනවා. මෙතන චූෂකය තියෙනවා. මෙතන චූෂකය මගින් මේ නිකන් ඇදෙනවා මේ වතුර ඇදීම වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. කොට ඇදෙන චූෂකයක් තියෙනවා. හරිද? හරි. එතන මේකෙන් කරාමයක් වගේ තියෙනවා. චූෂකය ඇරියට පස්සේ මේක දිගේ වතුර ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඇදීමක් සිද්ධ වෙනවා. වතුර ඇදීමක් සිද්ධ වෙන්නේ. හරිද? හරි. දැන් මේක මෙහෙමයි. මෙන්න මේ විදිහට මේක අටවනවා. හරිද? ඊට පස්සේ හොඳට අහගන්න මේක වෙන දේ. මෙන්න මේ චූෂකය ක්‍රියාත්මක කරනවා. චූෂකය ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේකේ දිගේ ජලය ගමන් කරනවා. ඒ ජලය ගමන් කරනකොට මොකද වෙන්නේ? ඒ ජලය ගමන් කරනකොට මොකද මෙන්න මේ ජලය ගමන් කිරීමත් එක්ක මෙන්න මේ නලයට වාතය එනවා. ඒ කියන්නේ මේ නලය දිගේ වාතය එනවා කියන්නේ මේ විතර චූෂකේ ඇරියාම මේ වාතය මෙන්න මේවට ගිහිල්ලා මෙන්න මෙතන ඉඳන් P වල ඉඳන් වාතය ධාරාවක් ඇතුල් වෙනවා මෙන්න මේ A කියන බෝතලයට. මෙතන චූෂකේ ඇරියාට පස්සේ මෙතනින් ජලය පහළට එනවා ගලාගෙන එනවා. ජලය ගලාගෙන එනවා. ඒ ජලය ගලාගෙන ඒමත් එක්ක වායු ඇදීමක් වෙනවා. ඇදීමක් ඇති වෙනවා. ඒතර මේ බෝතලේ තියෙන වායු ටික මේ නලය හරහා ඇදෙනවා. ඒතර මේ බෝතලේ තියෙන වායුත් ඇදෙනවා. 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 මේ බෝතලේ තියෙන අඩුව පුරවන්න මෙතන ඉඳන් මේ බාහිර පරිසරයේ ඉඳන් මේ බෝතලේට වායුව ඇදෙනවා. හරි ඒතර සමස්තයක් විදිහට ගත්තොත් මේ චූෂකය යනකොට මෙතන ඉඳන් වායුව එනවා. සරලව කිව්වොත් ඒක වෙන විදිය තමයි මම කිව්වේ. හරි චූෂකය හරිනවා මෙන්න මේ P කියන නලයේ දිගේ එනවා මොනවද වාතය තුල මොනවද අන්තර්ගත වෙන්නේ වාතය තුල අන්තර්ගත වෙනවා විවිධාකාර වායු වර්ග හයිඩ්‍රජන් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ඊට පස්සේ ආගන් ඒ වගේ නයිට්‍රජන් ඒ වගේ වායු ගොඩාක් අන්තර්ගත වෙනවා. හරි පළවෙනි එකේ තියෙන පොතේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඒ කියන එකට ඔන්න පොතේ විවිධාකාර වායු වර්ග තියෙන සමස්ත වාතය මෙන්න මේකට ඇතුල් වෙනවා. තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගේ මාරයා. එයා කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම මෙන්න මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය කර ගන්නවා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් පෙන්වන්න බෑ. එයා කරන්නේ තියෙන ඔක්කොම එයාගේ දිය කර ගන්නවා. එහෙනම් මේකට බාහිරින් එන සෑම වායු අංශයකම වායු පරිමාවකම තියෙනා වූ කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කර ගන්නවා. ඊට පස්සේ ඊළඟට මේ චූෂණය මේ දිගින් දිගටම සිද්ධ වෙන හින්දා මේකේ තියෙන වායුව මේකට යනවා. මේකේ තියෙන වායුව මේකට ගියාට පස්සේ පුතේ යන්නේ දැන් මේකේ තියෙන වායුවේ තියෙනා කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම මෙතන දිය කර ගන්නවා. මෙතෙන්ට යන්නේ මොනවද? CO2 නැති වායුව තමයි මෙතෙන්ට යන්නේ. CO2 නැති
වායුව තමයි මෙතෙන්ට යන්නේ. කාබන් ඩයොක්සයිඩ් නැති වායුව මෙන්න මේ B බඳුනට යනවා. මේ B බඳුනේ තියෙන මොනවද? කුණු දියර තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් නැති වායුව මෙන්න මේ කුණු දියර අඩංගු මේ වාදනයට ගියාම කුණු දියර වල වර්ණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. කුණු දියර අවර්ණයි. අවර්ණ කුණු දියර අවර්ණ තත්ත්වයේම තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ඇතුළු වෙච්ච වායුව මෙතනම තියෙන්නේ මේ චූෂණය දිගටම ක්‍රියාත්මක වෙන හින්දා මේ වටේ දිගේ මෙන්න මේ එල් නලය දිගේ මෙන්න මේ මැඩියා ඉන්න මෙන්න මේ C වාදනයටත් මෙන්න මේ C බෝතලයටත් මෙන්න මේ වාතය ටික ගමන් කරනවා. ඒ වාතයේ කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්ට එන වාතයේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මොකද මෙතෙන්දි තිබෙන්නේ නැහැ. මේ වාතය තමයි මෙතෙන්ට එන්නේ. මෙතෙන්දි කාබන් ඩයොක්සයිඩ් නැහැ. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් නැති වාතයේ මෙතෙන්ට එනවා. ඊට පස්සේ මේ ගෙම්බා මේකේ ඉන්නවා. ගෙම්බා මක් කරනවද මේක ඉඳගෙන? ඌ මෙතන නිකන් ඉන්නේ නැහැ. ඌ මෙතන ශ්වසනය කරනවා. ශ්වසනය කරද්දී මොනවද නිපද වෙන්නේ? CO2 නිපද වෙනවා. එහෙනම් පුතේ මේ වාදනය තුලදී මෙන්න මේ CO2 නැති වායුව මේ C භාජනයට ආවට මේ ගෙම්බගේ CO2 මේ C භාජනය තුලදී ඒ වාතයට එකතු වෙලා D බඳුනට එනකොට CO2 සහිත වාතය තමයි මේ D බඳුනට එන්නේ. එතකොට CO2 සහිත වාතය D බඳුනට එනකොට D බඳුනේ තිබ්බ හුණු දියර ටික මක් වෙනවද? කිරි පැහැයට හැරෙනවා. D බඳුනේ තියෙන හුණු දියර ටික කිරි පැහැයට හැරෙනවා. ඊට පස්සේ මෙන්න මේ D බඳුනේ සිට නැවත වායුව එනවා ජලය අඩංගු මේ E බඳුනට. එතෙන්දී මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මේක මේ ජලය සහිත මේ බඳුන මේ කෑල්ල තනිකර තියෙන්නේ මේ චූෂණය සඳහා මේ බලය සපයන්න. හරිද? එතකොට මේක තමයි සමස්තය සිද්ධ වෙන්නේ. D බඳුනේදී කුණු දියර ටික කිරි පැහැවෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් අන්තර්ගත හින්දා. එහෙනම් මේකේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේකේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේකේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. හැබැයි මෙන්න මේකට එනකොට මේකේ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා මෙතන කාබන් ඩයොක්සයිඩ් තිබ්බා. එහෙනම් මේක කිරි පැහැවුණා. හරිද? ඔක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට අපිට එකපාරට දැකලා ගන්න මම වෙන සිද්ධිය කිව්වේ අපිට මේ එකපාරට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මේකේ වෙනසක් නැහැ. මේකේ හුණු දියරවල කිරි පැහැයට හැරීමක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. මේක නේනවා මේ ගෙම්බගේ වෙනසක් වෙන්නේ නැහැ. අපිට තියෙන එකම වෙනස තමයි කුණු දියර කිරි පැහැයට හැරෙනවා. කුණු දියර කිරි පැහැයට හැරීම සිද්ධ වුණා. ඒක තමයි අපිට මේ පරීක්ෂණයේ මුලින්ම දැක බලා ගන්න තිබ්බ නිරීක්ෂණය. අද කුණු දියර කිරි පැහැයට හැරීම සිද්ධ වුණා. ඒකට හේතුව තමයි මම මේ විග්‍රහ කළේ. හරිද? විග්‍රහ කළේ මොකද්ද හේතුව කියන එක. හරිද? ඒතර අපිට තේරෙනවා පුතේ අපි මේක නැතුව අපි හිතනවා මේ ගෙම්බ නැතුව මේ පරීක්ෂණය කළා කියලා. දැන් ඔය විදියට කළා අපි පරීක්ෂණය. එතකොට මේ විදියට මෙතන කුණු දියර කිරි පැහැයට හැරුණා. කුණු දියරට කිරි පැහැයට හැරුණා. හරිද? ඊට පස්සේ ඔය හිතන්නකෝ මේකේ ගෙම්බ නැතුව පුතේ ගෙම්බෙක් නෙමෙයි මැඩියා ගෙම්බෙක් නෙමෙයි මැඩියා නැතුව මේ පරීක්ෂණය කරනවා. මැඩියා නෑ කියලා මූනේ හොඳයි මූනේ. මූනේ මේක ක්‍රියාත්මක වෙනවා මේ වාතය එනවා එන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහිත සාමාන්‍ය වාතය එනවා. KOH වල නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මොනවද? කාබන් ඩයොක්සයිඩ් දිය වෙනවා. දිය වෙලා මේකට එනකොට කාබන් ඩයොක්සයිඩ් CO2 නැති වායුවයි එන්නේ. එතකොට CO2 නැති වායුව එක්කා කුණු දියර කිරි පැහැයට හැරෙන්නේ නැහැ. මොකද කුණු දියර අවර්ණ කුණු දියර කිරි පැහැයට හැරෙන්නේ CO2 තිබ්බොත් විතරයි. එතකොට අවර්ණ කුණු දියර කිරි පැහැයට වෙන්නේ නැහැ. මේකට එනවා. මේකට එන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් නැති වායුව තමයි එන්නේ. CO2 නැති වායුව. මේකේ මොකෙක්වත් නැහැ. CO2 නැති වායුව මේකට ඇවිල්ලා නිකම්ම මේකටත් එනවා. මේකේ CO2 නැහැ නේද? මේකට එන වායුව CO2 නැහැ. CO2 වෙන්නේ නැහැ කියන්නේ මෙතෙන්දී කුණු දියර කිරි පැහැයට හැරෙන්නේ නැහැ. මේක තියෙන්නේ නිකන් අර චූෂණය සඳහා මේකට ආවත් දුක් වෙනසක් එන්නේ නැහැ. එහෙනම් ගෙම්බ අයින් කළාට පස්සේ දැන් පළවෙනි පරීක්ෂණයේ ගෙම්බ ඉදිත්ති මෙන්න මේ බඳුනේ මෙන්න මේ D බඳුනේ කුණු දියර ටික මක් වුණාද? කිරි පැහැයට හැරුණා. ගෙම්බ නැති අවස්ථාවේ කුණු දියර ටික කිරි පාට උනේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මේ B අවස්ථාවේදී අපි වාතයේ තිබ්බ
කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම ඉවත් කළා. C අවස්ථාවේදී ගෙම්බෙක් ඉදියා. ඊට පස්සේ උණුදිරට කිරිපාට හැරුණා. ඒකට හේතුව තමයි ගෙම්බගේ සොසුනේන් නිපදවපු කාබන් ඩයොක්සයිඩ් මේ වාතයට එකතු වෙලා තියෙන හින්දා තමයි මෙතෙන්දී උණුදිර ටික ගෙම්බ ඉන්දිය අවස්ථාවේ කිරිපැහැවුනේ. ඒ වගේම තමයි ගෙම්බ නැති අවස්ථාවේ මේ මෙන්න මෙතෙන්ට ආපු කාබන් ඩයොක්සයිඩ් වායුවට මෙතෙන්ට ආපු වාතයට අනුව මේ උණුදිරට කිරිපැහැට නොහැරුනේ. මෙන්න මේ C පදනෙන් කිසිදු අවස්ථාවක කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර නොවීම හින්දා එනම් පැහැදිලි වෙනවා පළවෙනි අවස්ථාවේ ගෙම්බ ඉන්දිය අවස්ථාවේ කුණුදියර කිරිපැහැට හැරීමත් ගෙම්බ නැති අවස්ථාවේදී කුණුදියර කිරිපැහැට නොහැරීමත් යන නිරීක්ෂණ දෙක මත අපිට කියන්න පුළුවන් ගෙම්බ තමයි CO2 වලට දායකත්වය දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙම්බගේ ශ්වසනයෙන් නිපදවපු CO2 වින්දා තමයි මෙන්න මේ වාතයට CO2 එකතු වෙලා මෙතෙන්ට මේ බඳුන්ට ගියාම කුණුදියර ටික කිරිපැහැවුනේ. හරිද? හරි. ඔක තමයි සිද්ධ වුනේ. හරි? මම අර ගෙම්බා ඉදියේ ක්‍රියාවලිය චුට්ටක් නැවත ටක් ටක් ගාලා මතක් කරගෙන යන්නම්. නැවත පොඩ්ඩක් කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි. මෙන්න මේ වාතය එනවා. මේකේ තියෙන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් පුතේ මොකද කරන්නේ? මෙයාගේ මේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික දිය කර ගන්නවා. එහෙනම් මේකේ මේ වාදනය තුළදී CO2 ටික දිය කරගෙන කාබන් ඩයොක්සයිඩ් නැති වායුව බවට පත් කරනවා මේ වාදනයේ තියෙන වාතය ටික. ඒවම මේකට එනවා. මේකෙත් CO2 නෑ. ඒ නිසා මේ හුණු දියර ටික කිරිපාට හැරෙන්නේ නෑ. ඊට පස්සේ ළඟට මේ CO2 නැති වායුව ටික ගෙම්බා ඉන්න මෙන්න මේකට එනවා. ගෙම්බා ශ්වසනය කරනවා. එහෙනම් මේකට මේ වායුවට CO2 එකතු වෙනවා. මේ වාතය ටික මේකට එනකොට මේකට එන්නේ CO2 සහිත වායුව. ඒ CO2 සහිත වායුව මේකට එනකොට මෙතන තියෙන කුණු දියර CO2 වායුව හමුවේ කුණු දියර ටික කිරිපැහැයට හැරෙනවා. එහෙනම් මේ අවස්ථාවේ කුණු දියර කිරිපැහැයට හැරුණා. එතකොට මේ අවස්ථාවේදී මෙන්න මේ බෝතලයේදී CO2 නැහැ. මේ බෝතලේ එනකොට නැවත CO2 තිබුණා කියන්නේ මේ බෝතලේ ඇතුළේ තමයි CO2 එකතු වුනේ. මේ බෝතලේ තියෙනකම ක්‍රියාවලිය CO2 ඇති වෙන්න ගෙම්බගේ ශ්වසනය. එහෙනම් ගෙම්බගේ ශ්වසනයේ හින්දා තමයි මේ බෝතලයේදී CO2 ඇතුළු වෙලා මේ බෝතලයට ආවට පස්සේ CO2 වායුව හින්දා කුණුදිර ටික කිරිපැහැයට හැරුණේ. හරි? එහෙනම් හොඳට පැහැදිලි. මොකද්ද? ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය. ඉවෙයිනේ දැවැන්තම වැඩපිළිවෙල සහිත විද්‍යාව පන්තිය. විද්‍යාව කසුන් රණවක. සරල හා සුපැහැදිලි ඉගැන්වීම් රටාව. සෑම ශ්‍රේණියක් සඳහාම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. වාර විභාග සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව. වර්ණ නිබන්ධන හා කෙටි සටහන් පෙළ. වාර විභාග හා මාසික පරීක්ෂණ. සියලු විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරන ස්පීඩ් රිවිෂන් වැඩපිළිවෙල. 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලුම පන්ති වෙනම ආවරණය වන පරිදි Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට 075 65 56 472 අංකයට නම හා ශ්‍රේණිය WhatsApp පණිවිඩයක් මගින් යොමු කරන්න. කසුන් රණවක. තාරුණ්‍යයේ විද්‍යාව බ්‍රෑන්ඩ් එක.